to my YouTube channel. අද වීඩියෝ එක ජර්නලින් අයිටම්ස් ගැන. ඉතින් අද මගේ නිදහස් හවස්වරුවක් මම හිතුවා ඔයාලා වෙනුවෙන් ජර්නලින් කරන විදිය ගැන පොඩි වීඩියෝ එකක් ගන්න. ඉතින් ගොඩක් කට්ටිය මේ විදිහට දන්නවා ඇති අපි ජර්නලින් ක්ලබ් එකක් ස්ටාර්ට් කරා. ඒ ජර්නලින් ක්ලබ් එක ගැන ඩීටේල්ස් උත් අපි මේ වීඩියෝ එකේ මැදදී ඔයාලට කියන්න. ඉතින් මං කලිනුත් කිව්වනේ මේ මගේ නිදහස් හවස්වරුවක් කියලා. ඉතින් මේ වගේ හවස්වරු වලට මේ වගේ උණු තේ කෝප්පයක් බොන ගමන් ජර්නලින් කරනවා කියලා කියන්නේ මගේ ජීවිතේ මම ආසම දෙයක්. කොහොමත් වැඩ ඔක්කොම ටික ඉවර කරලා හවසට මේ වගේ ෆ්‍රී වෙනවා කියලා කියන්නේ ඇත්තටම හිතට මාරම සහනයක්. හරි, අපි අද වීඩියෝ එක ගැන කතා කළොත් මගේ ජර්නලින් ක්ලබ් එකේ ගොඩක් කට්ටිය මගේ රික්වෙස්ට් කරලා තිබ්බා ජර්නලින් කරන විදිය ගැන වීඩියෝ එකක් ගේන්න කියලා. තාම මගේ මේල්ස් ක්ලබ් එක පටන් ගන්න පොඩි කාලයක් වුණත් මට තේරුණ දෙයක් තමයි ගොඩක් කට්ටිය ජර්නලින් කරන්න ආසයි. හැබැයි යාලට ජර්නලින් කියන්නේ මොකක්ද කොහොමද මේක කරන්න කියලා හරි දැනුමක් නැහැ. ඉතින් ඒ නිසාම තමයි අපි මෙන්න මේ වගේ WhatsApp channel එකක් හැදුවේ. ජර්නලින් ගැන ඉගෙන ගන්න ආස කට්ටියට මේ WhatsApp channel එකට join වෙලා ජර්නලින් ගැන මුලින් ඉඳලා අන්තිම වෙනකම්ම හොඳටම ඉගෙන ගන්න පුළුවන්. මේ WhatsApp channel එකට ඕනම කෙනෙකුට join වෙන්න පුළුවන්. join වෙන්න කැමති කට්ටිය මට message එකක් දාන්න. මම description එකේ number එක දාන්නම්. එතකොට ඔයාලට අපි මේල්ස් ක්ලබ් එක ගැන කිව්වොත් මේල්ස් ක්ලබ් එක කියලා කියන්නේ සබ්ස්ක්‍රිප්ෂන් බේස්ඩ් යන ක්ලබ් එකක්. ඒ කියන්නේ අවුරුද්දේ මාස 12ට තීම්ස් 12කින් තමයි අපි මේ ක්ලබ් එක කරගෙන යන්නේ. ඉතින් මේ ක්ලබ් එක සබ්ස්ක්‍රයිබ් කරන ඔයාලට හැම මාසෙම මෙන්න මේ වගේ ජර්නලින් පැක් එකක් තියෙන මේල් එකක් එනවා. ඒකෙන් ඔයාලට මගේ ලෙටර් එකක් තියෙනවා. ඒ වගේම මාසෙට ටු ඩු එකක් තියෙනවා. මාසෙට චැලෙන්ජ් එකක් තියෙනවා. ඒත් එක්කම ඒ මාසේ ඔයාලට ජර්නලින් කරන්න ඕන ජර්නලින් පැක් එකක් තමයි අපි ඒකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. රුපියල් 600ක් වගේ පොඩි ගාණක් දීලා ඔයාලට එක මන්ත් එකකට අපේ ක්ලබ් එක සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන්. ඒ රුපියල් 600 අපි ගන්න ක්ලබ් මෙම්බර්ෂිප් එකට, ඒ වගේම මේ ජර්නලින් පැක් එකට, ඒ වගේම මේ ජර්නලින් පැක් එකේ ඩෙලිවරි චාර්ජස් ඔක්කොටම. ඇත්තටම මේ වගේ මාස 12ට තීම්ස් 12කින් කරගෙන යද්දී ඔයාලටත් කිසිම කම්මැලිකමක් නැතුව ඔයාලගේ ජර්නලින් කරගෙන යන්න පුළුවන්. ක්ලබ් එක ගැන වැඩි විස්තර ඔයාලට අපේ WhatsApp channel එකෙන් දැනගන්න පුළුවන්. ජර්නලින් කියන්නේ ඇත්තටම අපේ මනස සුවපත් කරන දෙයක්. එක එක අය ජර්නලින් එක එක අරමුණු ඇතුව කරන්න පුළුවන්. සමහරක් අය කරන්න පුළුවන් මේක හොබි එකක් විදියට. ඒ වගේම සමහරක් අය එයාලගේ හිත නිවා ගන්න මෙතඩ් එකක් විදියට. ඒ කියන්නේ එයාලට තියෙන ප්‍රශ්න වලින් පොඩි වෙලාවකට හරි මිදෙන්න මේ ජර්නලින් කියන්නේ එයාලට ගොඩක් උදව් වෙනවා. ඒ වගේම සමහර කට්ටිය ජර්නලින් කරනවා එයාලගේ මෙමරිස් එකතු කරගන්න. ඒ වගේම තවත් සමහර කට්ටිය ජර්නලින් කරනවා යාලට එදිනෙදා වැඩවලට තියෙන ස්ට්‍රෙස් එක නැති කරගන්න. ඔයා මේ මොකක් නිසා ජර්නලින් කරත් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ, ඒක හරි. ඒ වගේම ජර්නලින් කරන මෙතඩ්ස් ගොඩක් තියෙනවා. ඒ හැම මෙතඩ් එකක් ගැනම අපි අපේ WhatsApp channel එකේදී කතා කරනවා. ඉතින් මම අද මගේ රිසර්ච් එකේ වැඩකට මගේ හොඳම යාළුවත් එක්ක Java launch එකට ගියා. මම එතනින් ස්ටෝ එකක් අරගෙන ආවා. මොකද මට හිතෙන මම ඒ ගත කරපු හොඳ කාලේ මතකයක් විදියට අද ජර්නලින් එකක් කරන්න ඕන කියලා. හරි, මම දැන් පාට කරගෙන ඉවරයි. මට තියෙන්නේ මේකේ අන්තිම වැඩ ටික දැන් කරගෙන යන්න. මගේ හිතේ දේවල් ටිකක් තියෙනවා, ඒව ටික ලියන්නත් ඕන. ඉතින් ගොඩක් වෙලාවට මම ජර්නල් එකට කෝඩ්ස් ගන්න යූස් කරන්නේ Pinterest app එක.
Pinterest app එක කියලා කියන්නේ අපි හැමෝම දන්න අපි හැමෝම ගොඩක් ආස කරන app එකක්නේ. මේක අපේ හිතේ තියෙන දේ search bar එකේ ගැහුවාම අපිට ඒකට අදාළ post හොයාගන්න පුළුවන්. ඉතින් ඒකෙන් අපිට journal එකට ලියන්න quotes හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මම මගේ අද ජර්නල් එක ඉවර කළේ. හරි අපි දැන් බලමු අපේ Notebooks by Lilac page එකෙන් ඔයාලට ගන්න පුළුවන් ජර්නල්ස් වර්ග ගැන. මේ තියෙන්නේ hard cover dotted journals. මේකේ ඇතුලේ pages වල තියෙන dots. ඉතින් මේ ජර්නල්ස් ඔයාලට පිටු 120, පිටු 160, පිටු 200 කියන pages ranges වලින් ගන්න පුළුවන්. මේ හැම එකකම prices අපි WhatsApp catalog එකේ දාලා තියෙනවා. ඉතින් මේ බුක්ස් හැම එකකටම තියෙන laminated hard cover එකක්. ඒක නිසා cover එක කොහොමවත්ම damage වෙන්නේ නැහැ. අපේ ගොඩක් යාළුවෝ Harry Potter theme එකට කැමතියි. හැම වෙලාවෙම මට කියනවා Harry Potter theme එකෙන් තව වැඩියෙන් journals ගේන්න කියලා. ඉතින් ඔන්න අපි Harry Potter theme එකෙන් dotted journal එකක් හදලා තියෙනවා. ඔයාලට මේකත් purchase කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ hard cover roll journals. ඉතින් මේකේ තියෙන මෙන්න මේ වගේ roll pages. මේකත් ඔයාලට කලින් වගේම පිටු 120, පිටු 160, පිටු 200 විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ hard cover blank pages journals. මේකත් ඔයාලට පිටු 120, පිටු 160, පිටු 200 විදිහට ගන්න පුළුවන්. මේකත් hard cover එකක් තමයි තියෙන්නේ. cover එක හොඳම විදිහට laminate කරලා තමයි අපි හදලා තියෙන්නේ damage වෙන්නේ නැති වෙන්න. ඉතින් මේ books වලට අමතරව අපේ තව තියෙනවා soft cover එකෙන් හදපු journals වර්ග වගේක්. ඉතින් මේ හැම එකක්ම ඔයාලට අපේ WhatsApp catalog එකෙන් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ හැම එකක්ම 100 pages books. එතකොට මේවත් ඔයාලට journals විදිහට use කරන්න පුළුවන්. ඔයාලට budget එකෙන් අඩු books ඕන නම් මේ books ඔයාලට use කරන්න පුළුවන්. මේ වගේ තියෙන hard cover එකක් නෙමෙයි. ඒ වගේම laminated cover එකක් නෙමෙයි. හැබැයි waterproof cover එකක් තමයි මේවට අපි දාලා තියෙන්නේ. ඉතින් මේ books අපි sell කරන්නේ අපේ Notebooks by Lilac page එකෙන්. Mails club එකෙන් නෙවෙයි. ඉතින් Mails club එකේ ඉන්න ඔයාලට පුළුවන් මේ books purchase කරන්න ඕන නම් අපේ Notebooks by Lilac page එකට WhatsApp message එකක් දාන්න. ඒකේ number එක මම ඔයාලට description එකේ වෙනම දාලා තියන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි journey ගැන අපේ යන පළවෙනි වීඩියෝ එක ඉවර වෙන්නේ. ආයි අලුත් වීඩියෝ එකකින් එනකන් හැමෝම පරිස්සමින් ඉන්න.